මේ ලොකු ඉස්කෝල මහත්මයාගේ කාමරේට ගිහිල්ලා ඉවර වෙලා පහුවෙනිදා ඉස්කෝල මහත්තයා බයිසිකලෙත් අරගෙන මේ ඉස්කෝලේට එන්නේනකොට ඈත තියා බලාගෙන ආවේ හරියට ඒ වැට කිට්ටුවෙන් එන්නේ. බලනකොට ළමයි දෙන්නේ කර වෙල්ලු ගහයටනේ. ඉස්කෝල මහත්තයා ආපු ගමන්ම ගත්තා ඔෆිස් කාමරෙන් වේවැල අරගෙන ගියා වැට ළඟට. මේනෝ තමුසලා දෙන්නට ඊයේ කිව්වා නේද වෙල්ලු කඩන්න එපයි කියලා. ඒ ළමයි දෙන්න පින්නතුනි මම මේ කියන්නේ එන්නේ අපි හිතනවා මේ කට්ටකයිරා ටික වෙට්ට පිත්තලකම් උගන්වන්න ඕන පන්ති දාන්න වෙයි කියලා. පන්ති දාන්න ඕනේ නැහැ. පළවෙනියේ ළමේකුයි හෝඩියේ ළමේකුයි මේ දෙන්නයි වෙරළු කඩන්න ගින් තියන්නේ. පළවෙනි පන්තියේ ළමයා කියනවා ඉස්කෝල මහත්තයා අපි බෝල් ගැහුවා. ඒ බෝලයක් විසි වුණා එහා වත්තට. ඒක ගේන්නයි ගියේ. ඔන්න බොරුවක් කිව්වා. එතකොට ඉස්කෝල මහත්තයා අහනවා කොහේ බෝලි ගන්නව මෙහාට? දැන් බෝලි ගන්න නේද ගියේ? ගන්නව මෙහාට බෝලි. අර හෝඩියේ ළමයා ඉඳන් කියන්නේ අර ඔයා කිව්වේ ඊයේ නායක හිටියා කියලා ඌ ගිල්ලා. අර ඔයා කිව්වේ ඊයේ නායක හිටියා කියලා ඌ ඒ බෝලේ ගිල්ලා. දැන් එතකොට කාටද මේක කියන්නේ කියලා බලන්න. ඉස්කෝල මහත්තයා කිව්වෙත් බොරුවක්. නායක ඉන්නවා යන්න එපා කිව්වා. මෙතෙන්දී අහනවා කෝ බෝලේ? අර ඔයා කිව්වේ නායක ඉන්නවා කියලා ඌ ගිල්ලා. ඉතින් අපි දෙන්න එන්න එනවා. කවුද මේ කිව්වේ? හෝඩි එක. මේ ගෙදර පන්ති තියලා දුගන්නන්නේ. මේ නිසා පින්නතුනේ කෛරාටිකකම මේවා ඔක්කොම සමාජ අධ්‍යක්ීම් මතම සමහර ඇත්තන්ගේ ආශ්‍රිතවම සමහර දෙනෙක් පුරුදු වෙන දේවල්. මේ නිසා හැම දෙනෙක්ම කල්පනා කරන්න ලෝකේ කවරම කවදාකවත් අපිට නිදහසක් අපිට ජනප්‍රියතාවෙන් ජීවත් වෙන්න විශාලම බාධකය පළවෙනිම කාරණය අපේ කපටිකම් අපේ ඒ වගේම පටු කල්පනාවල් අපි අත්හරින්න ඕන පින්නතුනේ. ශ්‍රද්ධාව භක්තිය තියෙන්න ඒකම ඔළුවක් කල්පනාවක් තියෙන්න ඕන. එහෙම නැති වුණොත් පින්නතුනේ අපේ බුද්ධ ආගම වශයෙන් ආගම වශයෙන් මේ ආගම ගෙනියන්න අමාරුයි. ස්වාමින් වහන්සේලාගේ අඩුපාඩු දකින්නට පුළුවනි. යම් යම් අඩුපාඩුකම් දකින්න පුළුවනි. වැඩිපුරම ශ්‍රද්ධාවෙන් උතුරලා යන්නත් එපා. ඒක ප්‍රමාණයකට ප්‍රඥාවෙන් උතුරලා යන්නත් එපා. එතකොට කෛරාටිකයෙක් ප්‍රඥාවෙන් පමණක් උතුරලා ගියොත් කට්ට කෛරාටිකයෙක්. ශ්‍රද්ධාවෙන් විතරක් උතුරලා ගියොත් ප්‍රඥාව නැති වුණොත් මෝඩකම්. අනේ පින්නතුනේ සමහර දවස්වලට අපිට සිද්ධ වෙන දේවල් බලන්න. උපාසකම්මලා දන් හදනකොට හොඳ වැංජන මාළු අපිටත් හම්බ වෙනවා. අනේ හොද්ද කූරු ගානවා ව්‍යංජනේ කූරු ගානවා ලුණු බලන්නේ. ඇයි? හොඳ නෑ අප්පා. හොඳ නෑ කියා ලුණු දානවා. බලන්නේ නෑ. අපිටමයි බලන්න වෙන්නේ. බලන්න වෙනකොට අපි කැවිලත් ඉවරයි වැඩේ. පින්නතුනේ හොද්දට ලුණු හරියට නැත්තම් දෙහි හරියට නැත්තම් ලුණු ඇඹුල් නැති හොදි කණ්ඩ වෙලා තියෙන්නේ මේ මෝඩ ශ්‍රද්ධාව නිසා. ඇයි? උපාසකමලා බලන්නේ. ඇයි? මට හොඳද බං බුද්ධ පූජාවක් තියන්න ඉතින් ලේව කන්න ඕක. අන්න ඒ නිසා හොද්දේ ලුණු බලන්නේ. ඒ නිසා ඇඹුල් බලන්නේ. නිකම්ම දානවා. ඇද්ද මදිද මන්ද සාදු බලා ගන්න නැතයි. ඒවා සාදුටත් හොඳ ඒවා හම්බ වෙනවා. සමහර ඒවලේ ලුණු නැහැ. හරියට පින්නොතින් පෙසර් එකට දීපු බෙහෙතක් වගේ. අනිත් පැත්තෙන් ඇඹුල් නැහැ. අනේ පව්. ඒ සාදුටත් මහා විශාල ලෙඩක් ඇඟේ. ලුණුත් නැහැ ඇඹුලුත් නැහැ අන්තිමට. මේ නිසා මේ දානයක් උයනකොට ඒ දානය හරියට සකස් කිරීමයි ශ්‍රද්ධාව කිව්වේ. නැතුව බත් ඉදලාද කියලා බලන්න බයයි. හොද්දේ ලුණු ඇද්ද කියලා බලන්න බයයි. ඒ වගේම ඇඹුල් තියනවාද කියලා බලන්න බයයි. මේ තුලින් වෙන්නේ මොකද්ද? අපරාධය. අර හාමුදුරුන්ට ලුණු ඇඹුල් නැති හොදි වෑංජන්නේ හම්බෙන්නේ. මේ නිසා අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතවල කෙරෙන ක්‍රියාකලාප හරියට ප්‍රඥාවෙන් හා ශ්‍රද්ධාවෙන් ගෙන යාමයි අපේ ජීවිතවල මේ ආගමික අවබෝධය තුළින් අපි යන මාර්ගය සිද්ධ වෙන්නේ හරි හැටියට. විශේෂයෙන්ම මෙතෙන්දී මේ ප්‍රඥාව වර්ධනය වන අවස්ථා තුනක් ගැන බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ දැන් මෙතන ඉන්න හැම දිනාටමත් හිතෙන්න පුළුවනි.
ප්‍රඥාව කියන එක වර්ධනය කරන ක්‍රම. ඒ ප්‍රඥාව වර්ධනය කරන්නේ මෙහෙමයි. දැන් පින්නතුනි දැන් මම මේ කියන එක දැන් පින්නතුන් අහගෙන ඉන්නවා. දැන් මම මේ බණ පටන් ගත්ත වෙලාවේ ඉඳලා බොහොම ලස්සනට මේ අහන් ඉන්න අපේ මේ තරුණ තරුණියන් උපාසක උපාසිකාවන් මේ මහත්තුරු හැමදෙනෙක්ම ඔක්කොම කල්පනා කරලා බලන්න මම දැන් මේ බණ පටන් ගත්ත වෙලාවේ ඉඳලා මේ බණ අහපු ඕගොල්ලොන්ටත් මේ පින්නතුන්ටත් එක්තරා විදිහක අවබෝධයක් ලැබුණා නේද? එතකොට ඒ අවබෝධය ලැබුණේ කොහොමද කියලා කියන්නේ? කොහොමද දැන් ඒ අවබෝධය ඕගොල්ලන්ට ලැබුණේ? මේ වෙනකන් දැන් ඕගොල්ලෝ බණ ඇහුවා. දැන් ඕගොල්ලෝ නොදන්න හුඟක් දේවල් දැන් දැනගත්තා. දැනගත්තේ කොහොමද? දැනගත්තේ කොහොමද? කල්පනාවෙන්වත් විද්‍යාවෙන්වත් නෙවෙයි ඇහිීමෙන් කම්බීරි වෙලා තිබ්බනම් ඉවරයිනේ වැඩේ. මේ ඔක්කොම අහගත්තේ මොකෙන්ද? කටින් කන් දෙකෙන් ඇහුවා. එහෙනම් පින්නතුනේ ප්‍රඥාව වර්ධනය වන එක මාධ්‍යයක් මොකද්ද? කන. ඒකට කියනවා සෝතද්්වාරය. නැත්තම් ප්‍රඥාව වර්ධනය වෙන එක මාධ්‍යයක් එක දොරටුවක් මොකද්ද? ඇසීම. ඒ නිසා කවුරු කිව්වත් බාලෙක් කිව්වත් තරුණෙක් කිව්වත් මහල්ලෙක් කිව්වත් ඕනම කෙනෙක් යමක් කියනවද අහන්න පුරුදු වෙන්න. එතකොට තමන්ගේ ප්‍රඥාවට හොඳ දේවල් පොඩි අය කියලාත් එකක් නෑ. පොඩි එක්කෙනෙක් වුණත් හරි ලස්සන කීමන් කියනවා. සරියුත් හාමුදුරුවෝ පාරේ ගමන් ගන්නවා. ගමන් ගන්නකොට කූටි හාමුදුරුවෝ නමක් ගිලානවා. සරියුත් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ඔය ආන්දනයක් දික් වෙලා නැහැ. හා ඇත්තනේ ඉන්නම් කියලා මේ ඒ සරියුත් හාමුදුරන්ට දැන් මේ පොඩි හාමුදුරන්ට ඇත්ත වශයෙන්ම මේ ගරු කරන්න තරම් හිතුණා. ඒ වෙලාවේ උන්වහන්සේ ජේතවනාරාමයේ පැත්තට හැරිලා උක්කුටුව ඉඳගෙන හිස මුදුනට අත් දෙක තබාගෙන කියනවා අද මේ මහානවෙත්ත සත්ත්වවිරිදි සාමණේරයන් වහන්සේ මට කළ මේ අවවාදයේ මගේ හිස් මුදුනින් මා පිළිගත්තා. බලන්න කොච්චර ලස්සන කියමනක්ද කියලා. අපේ කෙනෙකුට කිව්වොත් ආයිත් මොකද්ද ඔය සරම නිකන් කිහිල්ලට තියලා ඇඳගන්නේ එක්ක සරම බිම ගෑවෙනවා එක්ක සරම කිහිල්ලට තියලා ඇඳ ගන්නවා මොකද්ද හරියට ඇඳ ගන්නකො මේ මොකද්ද මේ හැට්ටේ චීත්තේ සාරිය අඳන් ඉන්න හැටි. ඔහම කිව්වොත් අනේ ඵලයන් යන්න තොට වැඩක් තියනවද මගේ වැඩක්. අපි පින් දෙන හැටි බලන්න. අපි ස්තුති කරන හැටි බලන්න. මේ නිසා පින්නදනේ පොඩි ලොකු ભેදයක් නැහැ. හැම දෙනාම යම් කිසි දෙයක් අපිට කියනවා නම් පුළුවන් තරම් අපි අහන්න පුරුදු වෙන්න. මේක සෝතද්්වාරෙන් අපිට ප්‍රඥාව දියුණු කරගන්න එක මාධ්‍යයක්. ඒ වගේම පින්නතුනේ චින්තන ద్వාරේ හිතින් හිතන්න ඕන යමක් කරන්න ඉස්සරින් හිතින් හිතන්න ඕන. අනික භාවනා යෝගීත්වයෙන් ඉදිරි තමන් අහන්න ප්‍රගුණ කරන්න බලන්න ඕන. මේ තුලින් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දියුණු කරගෙන ඊ타ම ශ්‍රද්ධා සම්පත්තියක් ඇති ඊ타ම වැදගත් බුද්ධියක් ප්‍රඥාවක් ඇති ශ්‍රේෂ්ඨ මිනිසෙක් වීමට මේ ධර්මානුශාසනය හැම දිනාටම පිහිට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පූජ්‍ය බැන්දිය මුල්ලේ විපස්සිතිස් හිමිපාණන් පැවැත් වූ දහම් දේශම මින් අවසానයි. මේ දේශමෙන් ඔබ යම් පළක් ලැබුවා නම් එය දියුණු තියුණු කරගන්නට කාලීන මధుර ධර්ම දේශනා මාලාවේ අංක 5 මලවුන් පිදීම කැසට් පටයෙන් මලගේ ඇත්තන්ට පින් පැමිණීම සහ පින් පැමිණීමේ ක්‍රම ඇතුළත් ඔබ මෙතෙක් නැසූ තවත් බණකට සමන් දෙන ලෙස රත්නපුර අශෝක රෙකෝඩ් බාර ආයතනය ඔබට ඇරයුම් කරයි.